බරව රෝගය වැළඳෙන්නේ මදුරුවෙක් හරහා. ඉතින් දැනට බරව රෝගය වැළඳී සිටින රෝගියෙකුට මදුරුවෙකු දෂ්ට කළ විට රෝගියාගේ සිරුරේ ජීවත් වන පණු බීජ මදුරුවාගේ සිරුර තුළට ඇතුළත් වෙනවා. මදුරුවා නිරෝගී පුද්ගලයෙකු වෙත දෂ්ට කළ විට මේක ඒ බීජ නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළත් වෙනවා. බරව රෝගය රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වැළඳෙන්නේ අන්න ඒ විදියට. අද ඔයාලට කතා කරනවා බරව රෝගයට සරල විසඳුම් කීපයක් කොහොමද ඔයාලා ගෙදර ඉඳගෙනම කරන්න කියලා. වීඩියෝ අවසාන වෙනකන් රැඳිලා ඉන්න. මම මුලින්ම කතා කරනවා බරව රෝගය ගැන පොඩි කරුණු කීපයක්. ඒව ටික හොඳට අහගෙන ඉන්න. මෙහෙමයි. බරව රෝගය රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වැළඳෙන්නේ මම ඉස්සෙල්ලා කිව්ව විදියට. ඇතැම් බරව රෝගීන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ඒ වගේ අයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට බරව රෝගය වැළඳෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අනික් කෙනා තුළ රෝග ලක්ෂණ නොපෙන්නුවත් සෙසු අය ප්‍රවේශම් වන්නේ නැහැ අනිවාර්යයෙන්. මේ නිසා ඔවුන්ට පහසුවෙන්ම බරව රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. බරව රෝගය වයස් සීමාවක් නැතුව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැළඳිය හැකි රෝගයක්. බරව රෝගය රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා. රෝගීන්ට බරව රෝග ලක්ෂණ නොපෙනීම හරි කිහිපයක් පමණක් පෙන්වීම සිදුවිය හැකි කාරණාවක්. එම රෝග ලක්ෂණ වෙන්නේ උණ ඇති වෙන එක, සිරුර ඉදිමීම, රාත්‍රී කාලයේදී කැස්ස ඇතිවීම, සිරුරේ වේදනා සහිත කුද්දඩි ඇතිවීම, අත්පා උෂණ කෝෂ පියරු ආදී අවයව ඉතිවෙන්න පටන් ගැනීම, මස් පිඩුවල වේදනාවක් ඇතිවීම, සමමතු පිට රතු ලප ඇතිවීම ආදිය ගන්න පුළුවන් මේකේ රෝග ලක්ෂණ විදියට. බරව රෝගයේ මුල් අවධියේදීම හඳුනා ගැනීම ඉතාම වැදගත් කාරණයක්. මාස 6කට වරක් රුධිර පරීක්ෂා කරලා බරව රෝග අවදානම පහ කරගන්න හැකියාව ඔයාලට තියෙනවා. මේකෙදි මෙම රුධිර පරීක්ෂාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ඔයාලට කරගන්න පුළුවන්. බරව රෝගයේ උස්සන්න වන කාලවලදී බරව මර්දන නිලධාරී නිවෙස් වලට පැමිණිලා නොමිලේ රුධිර පරීක්ෂාවක් කරනවා. පහුගිය දවසේ අපේ පැත්තටත් ආවා ඒ වගේ රුධිර පරීක්ෂාවක් කරන්නට. ඔයාලගේ පැත්තටත් එන්න නැති කියලා හිතනවා. ඒ වගේ සමහර කාලවලදී මේ රුධිර පරීක්ෂා සිදු කරන්න නිලධාරීන් ගෙදරට එනවා. බරව රෝගය හඳුනා ගත්තොතින් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය කාරණාවක්. ප්‍රතිකාර ලබා ගැනීමේදී බරව රෝගයේ රෝග ලක්ෂණම අඩු මට්ටමකින් දැනෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් මෙම අපහසුකම් දින කිහිපයක් නැති වී යනු අනිවාර්යෙන් මේකෙදි දින කිහිපයකින් නැති වෙලා යනවා. බරව රෝගය ව්‍යාප්ත කරන මදුරුවා අපිරිසිදු ජලය රැඳෙන ස්ථානවල බිත්තර දාලා මේක මේ රෝග ව්‍යාප්ත කරනවා. ඔබ සැලකිලිමත් විය යුතු ස්ථාන වෙන්නේ ඔයාලගේ කැඩී බිඳී ගිය වැසිකිලි වලවල්, ඉවත දමන බඳුන්, වතුර වහිරුකින් කානු තියෙන්න පුළුවන්, ඉවත දමපු පුවාලගේ පොල් කටු වෙන්න පුළුවන්, තැඹිලි කෝඹ මේ වගේ ස්ථානවල මදුරුව අනිවාර්යෙන් බීජ දාන්න ඉඩකඩ තියෙනව සම්භාවිතාව වැඩි. බරව රෝගය සඳහා ලබා දෙන ඖෂධය DEC කියලා තමයි හඳුන්වන්නේ. මේක ගර්භණී මව්වරුන් අවුරුද්දට අඩු දරුවන් හැර සෙසු පුද්ගලයන්ට මේ ප්‍රතිකාරය ලබා ගන්නට පුළුවන්. බරව රෝගය නිසා කල්පවතින විකෘතිතා ඇති වෙන්නත් පුළුවන්. බරව පණුවන් සිරුරට ඇතුළත් වූ පසුව වසානාල තුල සිර වෙන්නට ඉඩකඩ තියෙනවා. පණුවන් ඒ තුල සිරවීමෙන් නාල වහිර වෙලා වසානාල හරහා හදවතට යන රුධිරය ගලා යාමට බාධා ඇති වෙන්න පුළුවන්. මෙහිදී මේ දියර පාදවල එක්රැස් වෙනවා. ඒක ප්‍රතිපරයක් විදියට ඔයාලගේ පාදයේ ඉදිමීම, විකෘති වීම, පාසුවෙන් බීජවල ආසාදන වලට ලක්වීම, තුවාල වීම, ඇවිදීමේ අපහසුතාවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මං විනාඩි 5ක් විතර ඔයාලගෙන් ගත්තා මේ රෝගය ගැන පොඩ්ඩක් කතා කරා. ඉතින් මම දැන් කියන්න යන්නේ මේක කොහොමද වළක්වා ගන්න කියලා. මුල් අවස්ථාවේදීම ඔයාලට මේ ක්‍රම වලින් මේ බර වගේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. මේ රෝග ලක්ෂණ අනිවාර්යෙන් ආවොත් මේ දේවල් ටික කරන්න. මං ඉස්සෙල්ලා කිව්ව ටික අනිවාර්යෙන් කරන්න. දැන් කියන්නේ ඔයාලට ගෙදරින්ම කරගන්න පුළුවන් සරල කීපයක් ගැන. රෝග ලක්ෂණ මතුවුණාට පස්සේ ටික ටික මතුවෙනකොට ඔයාලා මේ දේවල් කරන්න. මෙහෙමයි. ඔයාලා හොයා ගන්න ඕන ගොරක, කැටලුණු, අමුකහ, පුස්වැල්. මේ කිව්ව ද්‍රව්‍ය ටික ඔයාලා මුලින් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා අමුකහ, ගොරක, කැටලුණු කොටලා විනාගිරි තියෙනවනේ. මේ විනාගිරි වලින් දිය කළා පුස්වැල් තලලා ඒකට මිශ්‍ර කරලා ලිප උඩ තියලා මේක හින්දවලා පාදයේ ඔයාලගේ බඳින්න ඕනේ. සමහරුන්ගේ පාදවල කිව්වට මේ අත්වලත් සමහරක් වෙලාවට පීඩ දාපු අවස්ථාවල් තියෙනවා. මම ඒ දේවල් දැකලත් තියෙනවා. පහුගිය දවසේ එක ළමයෙකුට වුණා ඒ දේ. කොහොම හරි බෙහෙත් කරලා මං හිතන්නේ යාට සුව වුණා. වෛද්‍ය උපදෙස් මං හිතන්නේ ගත්තා. එයාගේ මේ වැලමිට හරිය තමයි මං හිතන්නේ විතර දාලා තිබ්බේ. මං හිතන්නේ එයාගේ පොඩ්ඩක් අත විතිමින්න ගත්තා. මේ මං කලින් කිව්ව රෝග ලක්ෂණ එයාගේ මතු වුණා. එයා ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර ගත්තු නිසා වැඩි අවධානමක් ඇති වුණේ නැහැ එයාට. ඉතින් අපි ඊළඟ ක්‍රමය ගැන කතා කරමු. දේවදාර රත්නිටෝල් කියලා ඖෂධයක් තියෙනවා. ඒකත් හොයා ගන්න ඕනේ. දේවදාර රත්නිටෝල්. මේ කියන ද්‍රව්‍ය ටික ඔයාලව සිහින් කුඩු කරලා මේක කහදියරින් අඹරලා මේක ඔයාලා ගන්න ඕනේ. තවත් ඔයාලට කරගන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. කපුකොළ, කපු ඇට මද, තව තියෙනවා වියන් දුඹුලු. මේ කිව්ව ද්‍රව්‍ය ටික සමානව අරගෙන ඔයාලා කොටා ගන්න ඕන. ඊට පස්සේ මේක ඔයාලා මලවලා බඳින්න ඕනේ. මේ කිව්ව ක්‍රම 3 හරහා ඔයාලට පුළුවන් මේ බරව රෝගය ඔයාලා මතුවලා එනකොටම ඔයාලට පුළුවන් මේක වළක්වා ගන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ අනිවාර්යෙන් උපදෙස් ලබා ගත යුතුමයි. මොකද මේක මතුරුවෙකුගේ හරහා ඇතිවෙන රෝගයක් නිසා සමහරක් විට බරපතල වෙන්නත් ඉඩකඩ වැඩි. ඒ නිසා මම කිව්ව උපදෙස් ටික අනිවාර්යෙන් පිළිපදින්න. මම ඔයාලට කරගන්න පුළුවන් සරල ක්‍රම 3ක් කිව්වා. ඒ ටික කළා ඔයාලට පුළුවන් මේ ඇතිවෙන රෝගාබාධ වළක්වා ගැනීමට. ඉතින් වීඩියෝ එක මම මෙතන නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම ඔයාලට වැදගත් කරන කාරණා කීපයක් ගැන මම කතා කරනවා. ඉතින් මම කලින් වීඩියෝ කරලා ඇති. ඒවත් ගිහින් බලන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.